සියලු ලංකාවාසී ජනී ජනයාට උතුම් වූ තිලෝකුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ පිහිට ආරක්ෂාවයි. උතුම් වූ මතුබුදු වන ශ්‍රී සිද්ධ ශූන්‍ය දිව්‍ය රාජන් වහන්සේ නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විහිදා ජීවමාන විරාජමාන ශ්‍රී සිද්ධ ශූන්‍ය දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ පිහිට ආරක්ෂාවයි. මගේ අම්මා මෑන් මහා අම්මා මෑන් මහා කාලි භද්‍ර කාලි උතුම් වූ මාගේ ජීවමාන අම්මා ගේ ජීවමාන පිහිට ආරක්ෂාවයි. මාගේ චිරායු දෙව්වර්ණ තුනි මාද ඔබ හා සම්බන්ධ වෙන තීරණය කරන්නේ මාගේ උතුම් වූ නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විහිදා ජීවමාන විරාජමාන ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ පිහිට ලබා ගන්නේ කෙසේද? මාගේ උතුම් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ ජීවමාන පිහිට මාගේ දරුවන් හට ලබා දෙන්නේ කෙසේද? වරම් දරුවෝ වේවා සෑම සියලු දරුවෝ වේවා මාගේ ජීවමාන දේහාමුදුරන් වහන්සේගේ උතුම් පිහිට ලබා ගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ තමා මා අද චිරායු දෙව්වර්ණ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මාගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ අදම ඒ කරගන්න. ඒ කරලා මා හා සමග සම්බන්ධ වෙන්න. මාගේ වැඩසටහන් තුලින් ඔබගේ ජීවිතයට ගත හැකි දේ ලබාගෙන මේ ජීවිතය හදාගන්න මාගේ උතුම් වූ මතුබුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විහිදා ජීවමාන විරාජමාන බව කබල මූලස්ථානාධිපති 164 පිළිවෙල මහා බල සේනාධිපති සකල ගම්නියම් ගම් පුරා සැරිසරමින් සකල ජනී ජනයාට උතුම් වූ මහත් ජීවමාන වූ සිතක් සාන්තියක් උදාපත් කරන්නා වූ ජීවමාන විරාජමාන ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජත්මය වහන්සේගේ උතුම් වූ ජීවමාන බලය ලබා ගන්නේ කෙසේද? පිහිට ආරක්ෂාව ලබා ගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ මා මේ විස්තරාත්මකව ඔබට ඉදිරිපත් කරන්නම්. උතුම් වූ මේ ජනී ජනයාට මාගේ දේහාමුදුරන් වහන්සේ පිහිටයි ආරක්ෂාවයි. මාගේ උතුම් මතුබුදු වන අප්පච්චි ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ ජීවමාන බලය මේ ලංකා තලයේ සකල ගම්නියම් ගම් පුරාම සැරිසරමින් සිතක් සාන්තියක්ම උදාපත් කරනවා නියතයි. ඒ සත්‍යයක්මයි. ඒ නිසා දරුවනි මාගේ උතුම් වූ ජීවමාන දේහාමුදුරන් වහන්සේට පහන් ආලෝකයක් කැපකර යහනක් සාදා පාන් ආලෝකයක් කැපකර ඒ උතුම් වූ පිහිට ආරක්ෂාව ලබා ගැනීම මාගේ දරුවන්ට වරම් දරුවන්ට දෙවල් කරන දරුවන්ට එය නිසකෙන්ම ලබා ගන්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම ලබා ගන්නේ කෙසේද යන්න මා විස්තර කරන්නම්. ඒ නිසා දරුවනි උතුම් වූ ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ ජීවමාන බලය පිහිටක්ෂාව ඔබගේ භූමියට ලබා ගන්න අපි ප්‍රථමයෙන්ම කරන්න ඕනේ ඒ භූමියේ තියෙන දෝෂ නිවසේ තියෙන දෝෂ කටයුතු ඉවත් කර තමන්ගේ ශරීරයේ තියෙන දෝෂ කටයුතු ඉවත් කරගනිමින් උතුම් වූ මාගේ දේහාමුදුරන් වහන්සේට පහන් පැලක් මල් පැලක් සාදා නියමිත ස්ථානයේ පහන් ආලෝකයක් තබා ඒ දේහාමුදුරන් වහන්සේට පහන් ආලෝකයක් කැපකර ඒ පිහිට ලබා ගන්න ඒම විස්තර කරන්නම් මගේ දරුවන්ට. ඒ නිසා ප්‍රථමයෙන්ම ඒ නිවසේ භූමියේ තියෙන දෝෂ ඉවත් කරගනිමින් ශරීරයේ තියෙන දෝෂ ඉවත් කරගනිමින් මාගේ උතුම් ජීවමාන විරාජ සිද්ධ ශූන්‍යන් දේහාමුදුරන් වහන්සේට පහන් ආලෝකයක් තබනවා නම් එය බාහිර ප්‍රේත පාදයට අහු වෙන්නේ නැතුව ඒ බලවේග වලට අහු වෙන්නේ නැතුව ප්‍රථමයෙන්ම මල් පැලක් ඉදි කරගෙන එය සාමාන්‍ය අපේ හිතමුකෝ ඊළමේ සීමාව තියෙනවා කියලා අඩි 4.5ක් විතර සීමාවක් අයින් කරගන්න ඕනේ. ඒ අයින් කරලා මේ මෙහා පැත්තට වෙන්න නිවසේ ප්‍රධාන උළුවස්සට පහන් ආලෝකය වැටෙන්නේ නැතුව දරුවනේ අපි ඒක හදා ගන්න ඕනේ. ඒ හදාගෙන සාමාන්‍ය අපි හිතමු නිවසේ ප්‍රධාන උළුවස්ස දකුණු දිශාවට මුහුණලා තියෙනවා නම් අපි ඒ දකුණු දිශාවට මුහුණලා තියෙනවා නම් නැගෙනහිර පැත්තේ ඉඳලා පියවර 5ක් විතර ගිහිල්ලා ඉන්පසුව උතුරු පැත්තට වෙන්න දෙවල හදා ගන්නත් පුළුවන්. ඊශාන මූලික කරගෙන හදා ගන්නත් පුළුවන්.
කෙසේ වෙතත් මේ මාගේ දේහාඳුර වහන්සේ යහනේ පහන් ආලෝකය නිවස පැත්තට එළිය වැටෙන්නේ නැති වෙන්නයි අපි ඒක හදා ගන්න ඕනේ. ඒ හදාගෙන පහන් ආලෝකයේ උතුම් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජතුන් වහන්සේට අපකර කැපකර බාර කර තීන්දු කර උතුම් දේහාඳුර වහන්සේ මතු බුදුන ජීවමාන සත්‍යෙම්ම ඊටමත් පිරිසුදුව කැප කරන්න ඕනේ පුතේ. ඒ නිසා අපි ගෞතම බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරමු. පූජා වේවා පූජා වේවා පූජාවම වේවා කියලා ඒ විදිහට කිව්වට මාගේ උතුම් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේට ඇතුළු අපි සියලු දේහාඳුරන් වහන්සේට අපයි කැපයි බාරයි තීන්දුයි. එතකොට තමයි පුතේ ඒ සත්‍යම මාගේ දේහාඳුරන් වහන්සේ ජීවමානව ඒ බලය ඒ භූමියට ලැබිලා ඒ භූමියේ දියුණුවටපත් වෙන දේහාඳුරන් වහන්සේ විතාමන්නේ අපි හිතමු ඒ භූමියේ සිටින බාහිර කොට්ටාස ඉන්නවා කියලා. ඒ බාහිර කොට්ටාස හරහා ඒ භූමිය අපි සුද්ධ කරාට අපිට හිතවත් බාහිර කොට අපේ ඥාතේ අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා හරහා ඒ බලය අපිට හිමි කරගන්න පුළුවන් දරුවනේ. අපේ දරුවන් දේවල් කරන දරුවන් වේවා සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජතුන් වහන්සේට පහන් ආලෝක කැප කරගෙන සංසාරගත පුරුද්දකට ඒක සංසාරට කියන්නේ එලාර රජතුමාගේ කාලේට පෙර සිට පැවතෙනා වූ ඒ උතුම් සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේගේ ජීවමාන බලය ඒ පහන් ආලෝක සසර පුරුද්දකට වෙලා මේ භවයේදීත් ඔබ සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේට පහන් ආලෝකයක් කැප කරනවා නම් ඒක සංසාරගත පුරුද්දක් දරුවනේ. ඒ නිසා ඊය නියමිත ස්ථානයේ සකසාගෙන ඒක අපි මල් පැල යහන සකසා ගන්නත් ඕනේ ඔත්තේ සංඛ්‍යාවකට. ඒ කියන්නේ අපිට දිග පළල උස ඒ අනුව Tamanට පුළුවන් නම් ඒක පිරිසුදු අපිරිසුදු නැතො පිරිසුදුව ඒක සකසා ගන්නත් ඕනේ. මේ භූමිය අපි හිතමු ඒ භූමිය සීමා කරගන්න ඕනේ පුතේ. සාමාන්‍ය 4 කොන 8 කොන ඒ සීමා කරලා ඒක දේහාඳුර වහන්සේට අපයි කැපයි බාරයි තීන්දු කියලා ඒ පහන් ආලෝකය කැප කරලා දේහාඳුර වහන්සේ විශේෂයෙන්ම පිච්චමල් මාලයක් සේපාලිකා මල් ඒ වගේම කැප කරලා දේහාඳුර වහන්සේ උතුම් පිහිට අරසල් ලබා ගන්න ඕනේ දරුවනේ. අපි ඒක අනිවාර්යයෙන්ම ලැබෙන උතුම් සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේ සකල ගම්නියම් ගම් පුරා සැරිසරන සකල ජනීය සිතක් සාන්තයක් උදාපත් කරනා වගේම මාගේ දරුවන් හට දේව දරුවන් හට වරම් ලාභී දරුවන් හට දේශයට කැමති දරුවන් හට ඒක අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් දරුවනේ. අපි හිතමු දේහාඳුර වහන්සේගේ ජීවමාන පහන් ආලෝකය තබන වෙලාවන් දරුවන් පෙළක් වෙලාවට 10ට 10 25 අතර වගේ 9 25 අතර 8යි 10න් පස්සේ වගේ දල්වන දරුවෝ ඉන්නවා. ඒ නිසා ඒ හරහා ගමන් කරනවා. ඒතකොට ඒ පහන් ආලෝක සාමාන්‍ය අපි හිතමු භූමියේ අදෘශ්‍යමාන බලවේග ඉවත් කරමින් ශරීර දෝෂ ඉවත් කරගනිමින් භූමිය පිරිසුදු කරාට හිතවත් බාහිර කොට්ටාස හරහා දේහාඳුර වහන්සේගේ ඒ බාහිර කොට්ටාස හරහා පහන් බලවේගය බලාර කැප අරගෙන උතුම් සිද්ධ ශූන්‍යන් දේහාඳුර වහන්සේගේ ජීවමාන බලයට කැප දීලා අපයි කැපයි බාරයි තීන්දු දීලා ඒ බලය හරහා ඒ උතුම් ජීවමාන සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේ ජීවමානව මගේ දරුවන්ගේ යහන් දෙස දිව්‍ය නේත්‍රයෙන් බලනවා පුතේ. දිව්‍ය කර්ණයෙන් මේ කන්නලව වසන ඒ උතුම් පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා දරුවනේ. ඒ නිසා මාගේ දේහාඳුර වහන්සේගේ සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේගේ ජීවමාන ශක්තියම වරම් දරුවෝ හොයවා දේවල් කරන දරුවෝ හොයවා සෑම දරුවෙකුටම කියන්නේ අපි හිතමු ව්‍යාපාරයක් වෙළඳ ව්‍යාපාරයක් තමන්ගේ භූමියෙන් කරන ව්‍යාපාරයක් ඒ සෑම දෙයකටම මගේ උතුම් දේහාඳුර වහන්සේ පිහිටට සල්සනා පුතේ. ඒ නිසා මාගේ උතුම් දේහාඳුර වහන්සේගේ ජීවමාන බලය මේ සකල ලංකා තලයේම සකල සෑම ගමක් පාසාම පවතින පුතේ. 1,64,000 උතුම් පිරිවර මහා බල සේනාවක් පරාක්‍රම අකරි මකරි යමි යම දූතිය කියන මහා යක්ෂ සේනාධිපති පිරිවරාගෙන මාගේ දේහාඳුරන් වහන්සේ උතුම් ලෙසම මේ සත්‍යම
ජනී ජනයන් ලබා දෙන පුතේ අනවරම් බලවරම් තෙදවරම් සත්‍ය කරමින් සෑම දරුවෙකුටම මේ උතුම් පිහිට ලබා ගන්න පුළුවන් පුතේ. මේ පිහිට ගැන විස්තර ඇතුවම තවත් ප්‍රශ්න තියෙනවා නම් මගේ දරුවන් මාහා සම්බන්ධ වෙලා මගේ දුරකථන අංකය දිරෙලිස් වෙනවා. ඒ පිහිට උතුම් ලෙසම ලබා ගන්න කොහොමද ජීවමාන සත්‍ය ලබා ගන්නේ කොහොමද කියන දේ මම වඩාත් පැහැදිලි කරන්න මා හිතනවා. ඔබගේ පෙර පිනකට මේ ඔබගේ කනට යොමු වෙන්නදී මා මේ කියන දේ ඔබට තවත් අපහැදිලි තත්ත්වයක් තියෙනවා නම් මාහා සම්බන්ධ වෙලා ඒ තොරතුරු දැනගෙන මාහා සම්බන්ධලේ මා විස්තර කර පවසන්න. මාහට මේ දැනුවත් වී තිබෙන ආකාරයට මගේ උතුම් ජීවමාන සිද්ධ ශූන්‍යන් දේ හාමුදුරුවන්සේ ජීවමාන බල ශක්තිය ඒ වගේ මගේ උතුම් අම්මා මෑණි මහා කාලිපටල දේව මාතා උතුම් මහා බල ශක්තියෙන්ම මේ විශ්වයේ ලැබෙනා මහා ශක්තියෙන්ම ඔබට යම් මේ දේව සේවයේ නාමයේ මාගේ චිරායු දෙව්වර්ණ නාලිකාව තුලින් මාට ඔබට සිතක් සාන්තියක් උදාපත් කරන්න පුළුවන් නම් උතුම් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ මහන්සිය උතුම් ජීවමාන පිහිට මාගේ සෑම දරුවෙකුටම ලබා දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබ දෙයි හාමුදුරුවෝ වහන්සේට ජීවමාන බල ශක්තියට මාගේ මතු බුදුන් දෙයි හාමුදුරුවෝ වහන්සේට උතුම් වූ පහන් ආලෝකයක් තබලා ඒ පිහිට ලබා ගන්න පුළුවන් පුතේ. නිසා උතුම් සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේට පහන් ආලෝකය තබලා නමස්කාරය කරන්න ඕනේ පුතේ. කියන්නේ අපි දෙයි හාමුදුරුවෝ වහන්සේට පහන් ආලෝකය දාලා යහන අපයි කැපයි බාරයි තීන්දුවේ කියලා නමස්කාරය කරන්න. සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ නමස්කාරයත් මා ඔබට පැහැදිලි කරන්නම්. එය ඔබට මෙය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මගේ දරුවන් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේට පහන් ආලෝකය අපයි කැපයි භාරයි තීන්දුයි කියලා සිව මස්තු නමෝ රාමක් වන්ද සේනා සමාගමක් වඩිග තන්ත්‍ර මණි කණ්ඩක් ඔඨේ මංගල නමෝ නමක් අක්ඛන්ද හස්තේන වඩිග කර්ණතේ මුඛේන විස සර්පේන සීර්ෂේ පංචකේසකේ උදරේන භාගවන්තාමි නිලෝත් දුරංග වාහන ආදමු ශ්‍රී සිද්ධ ශූන්‍යන් දේවතානාම මහියන් පාදකේ නමෝ නමක් මාගේ උතුම් ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජමාන නමස්කාර කළා. මාගේ උතුම් දෙහි හාමුදුරුවෝ වහන්සේගේ මා විසින් මේ භවයේ රැස් කළා වූ පෙර භවයන් රැස් කළා වූ මින් ඉදිරියේ රැස් කරන්නා වූ සියලු පින් කුසල් පෙරලා කැපෙලා බාර වෙලා තීන්දු වෙලා මාගේ දෙහි හාමුදුරුවෝ වහන්සේ මතු බුදුන ජීවමාන සත්‍යෙම අපයි කැපයි බාරයි තීන්දු කියලා පින් කුසල් අපයි කැපයි බාරයි තීන්දු දෙන්න මාගේ දරුවනේ මාගේ ජීවමාන දෙහි හාමුදුරුවෝ වහන්සේගේ උතුම් වූ පිහිට ආරක්ෂාව නිරතුරුව මගේ දරුවන්ට ලැබෙනවා. මාගේ ධර්මයේ ඔබගේ පෙර පිනකට මාගේ දෙහි හාමුදුරුවෝ වහන්සේ ජීවමාන බල ශක්තිය මාගේ චිරායු දෙවර්ණ තුලින් ඔබේ කනට ඇසෙනවා නම් මේ වීඩියෝ නරඹනවා නම් මේ උතුම් පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා පුතේ. ඒ නිසා මාගේ සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේට මේ විදියට පින් අපයි කැපයි බාරයි තීන්දුව දෙන්න මගේ පුතේ දරුවනේ මාගේ සියලු දරුවන්ටම සිද්ධ ශූන්‍යන් දෙහි හාමුදුරුවෝ පිහිටයි ආරක්ෂාවයි නිරතුරුවම ප්‍රබල කක විරාජෝ නාග හංසෝ ච නීලෝ ධවල වරණා චිත්තා බාසුරාසයානෝ සිරස මණි කිරීටෝ දාන්ලාභෝ සුසීලෝ ඕඩි වාඩිග නාථෝ කතම් මේ පුඤ්ඤානි ලාභෝ සිද හිරන් සලු අබරණ ඵලදින්න සිද එපන් හිඳ සුරතට ගන්න සිද ගමන් නීලම් දුරග ගෝබිද යන්න මාඋතුම් වූ නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම වේදා ශිවමාන විරාජමානව
අබ කබල මූලස්සානාධිපති 1164ක් විදුවර මහා බල සේනාධිපති සකල ගම්නියම් ගම්පුරා සැරිසරමින් සකල ජනේ ජනයාට උතුම් වූ සෙතක් සාන්තියක් මුදාපත් කරන්නා වූ ජීවමාන විරාජමාන ශ්‍රී සින්ද ශූන්‍යන් දිව්‍ය රාජමහන්සේගේ ජීවමාන සත්‍යානුභාවයෙන් මා විසින් මේ භවයේ රැස් කරන්නා වූ පෙර භවෙන් රැස් කළා වූ මේ භවයේ මින් ඉදිරියට රැස් කරන්නා වූ සියලු පින් කුසල් අපයි කැපයි බාරයි තීන්දුයි දෙහාම් දුරවනේ මාගේ උතුම් වූ ශ්‍රී සින්ද ශූන්‍යන් දිව්‍ය රාජමහන්සේ මතු බුදු වනවා සත්‍යයි දෙහාම් දුරවනේ සාදු 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 මාගේ උතුම් වූ මේ ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන සෑම සියලු දරුවන් හටම මාගේ උතුම් වූ ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජමහන්සේ උතුම් පීඨයි ආරක්ෂා ඒ වගේ මාගේ උතුම් අම්මා විශ්වයේ අම්මා දේව අම්මා මෑණි මහා කාලිමත් කාලුතුන් දේව මාතාවගේ උතුම් පීඨාරේ ආරක්ෂාවයි මාගේ චිරායුදේවරණ තුලින් ඔබහට මෙය ඇසීමට බැලීමට ලැබෙන්නේ පුතේ පෙර පිනකට. ඒ නිසා මාගේ YouTube channel එක subscribe කරලා තියාගෙන මේ ඉදිරියට ගෙනෙන වැඩසටහන් හා සම්බන්ධ වෙලා මේ දේව සේවය උතුම් සේවයක් ලෙස මේ සකල ජනේ ජනයාට අපි සිතක් සාන්තියක් මුදාපත් කරමු. ඒ නිසා මා හා සම්බන්ධ වන්න. ඒ නිසා මා මේ වැඩසටහන් මින් ඉදිරියට දැනුවත් කරගෙන ඉන්නම්. මින් මේට වඩා තොරතුරු ලබා ගන්න ඕන මාගේ දුරකථන අංකය තිරේ දිස්සනේ හා සම්බන්ධ වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.